මල්ලි හයරයක් යන්නද? ඔව්. හයර යන්න තමයි තියෙන්නේ. කොහෙටද යන්න ඕනේ? ඉඳා මේ ගණි. මෙච්චර මොකද වෙන්න ඕනේ මගෙන්? කියන්න මම ඕන තැනකට දාන්න. විනාඩි 20න් ගාලු කොටුව ගාවට ගිහිල්ලා දාපන්. විනාඩි 20න් ගාලු කොටුවට නගින්න වාහනේට. පිස්සු කපටෝකයක් පස්සෙන් කරගෙන ඔයාගේ පස්සෙන්ද දන්නේ නැහැ නේද උන් ආවේ? ඔබම්මෝ ඔයද කියන එක. ගණන් ගන්න එපා. ඒ මගේ වාහනේ ඇරිස. නිහාරේ මුරි. සර් සින්දුවක්වත් දාන්නද? දාන එකක් දාගෙන යන්න. ඕන් අපි ගියා. අවුලක් නැහැ. කවුද ලයිසන් දුන්නේ? චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා හැලෙන්න මීර දීලා සවිනාඩි 15යි තියෙන්නේ. අපි දැන් ටිකක් හයියෙන් යන්. පස්සේ තියෙන පටිය වල ගන්නකො සර්. හරි වල ගන්න. ආදු දිවි ළමට වෙලි ඉඳලා දුලේ කොණක් සෙම්මලා ඔබ ආයින් ඇසන් කොණක දලා යන්න වරෙන් අපසදලා පඩින් දැක්සිනා සෙන්න කොණා නන්දන සීන ගංගේ ප්‍රේම දියේ නාලා මකරන්ද ඔයා නිකන් බයලා වගේ ඉන්නේ. නෑ පිස්සුද? එහෙනම් එච්චරයි. වාහනයක් ගිය දැක්කද? උඹේ වයර් මාල් වෙලාද? අඩි 290ටයි බං. සර් කෆීර් ඇතුලේ පාරේ ආවා. ඔය පැත්තට එයි දැන් පොඩ්ඩක් බලන්න. කෆීර් හරි බලමුකෝ. කවුද දන්නේ අද මාත් එක්ක අල්ලන් සෙල්ලම් කරන්නේ. පොලිසිය වගේ. එහෙනම් අදත් හොරා පොලිස් පාරක් ගන්න වෙයි. මේක ලියාපදිංචිවත් කරලා නෑනේ බං. දැන් බලා ගන්නකො සර් මගේ වැඩ. අයියෝ ඊට මේක නැවතුනේ. නැවත්තේ නෑ සර් ඇත්තටම මේක කෆීර් ඇද්දකෝද? ඇයි සර් බය වුණාද? මම එක්ක ඉස්සෙල්ලම තමයි සර් කරන්නේ. බය වෙන්න එපා සර් රුම්මා වල්ලන්නේ. තමසට ජෙට් එක ලයිසන් නැති වෙන්නේ. මේ තියෙන්නේ ලෝකෙ වේගෙන් යන ට්‍රේන් එක නේද? ඔව් ඒක තමයි තියෙන්නේ. නිල් පාර යන්නේ නම් ඒක. ඒ පාර යන්නේ නම් මේක තමයි. අනේ දෙවියනි මේ වගේ පොරක්. තව දුරස උතන නවත්තන්න.